සුබ දවසක් ඔයා කියලා පිළිගන්නවා. ඔයාලා අදත් FX Trading with කල්හාරි YouTube channel එකට අද මම මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලට අපේ VVIP signal group එකේ අපි අර හැමදාම දානවා වගේ ඒ කියන්නේ දවසේ අප්ඩේට් එකක් අපි YouTube එකට අප්ලෝඩ් කරනවා. ඒ කියන්නේ දවසේ දෙන සිග්නල් ටික ගැන ඒ කියන්නේ දවසේ දෙන සිග්නල් ටික පිළිබඳව පුංචි අප්ඩේට් එකක් අපි හැමදාම හවසට දැන් YouTube එකට අප්ලෝඩ් කරනවා. එතකොට මෙන්න මේ පල්ලෙහා තියෙන ඒ වගේ අප්ලෝඩ් කරපු වීඩියෝ ඔයාලා ඒ ටිකත් බලන්න. එතකොට ඔයාලට පුළුවන් අපේ Gold VIP Signal Group එක පිළිබඳව idea එකක් අරගෙන ඉවර වෙලා ඔයාලට ඒ කියන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමැත්තෙන් හෝ දැන්ට අපි ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා අපිත් එක්ක වීඩියෝ ටික බලලා අපිත් එක්ක සම්බන්ධ වෙනවද නැද්ද කියලා පොඩි idea එකක් ගන්න. හරි. ඔයාලට තව දෙයක් තමයි මේ තියෙන අපේ Facebook page එක කල්හාර with Forex Club කියලා තියෙන අපේ page එක. එතකොට මේකේ පල්ලෙහාට ගියාට පස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා withdraw ගත්ත අයගේ screenshot තමයි තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේවා ඇවිල්ලා මේ page එක උනත් බලලා යන්න. හරි. අපි වැඩි කතා නැතුව යන් අපිට ඕනේ අද දවසේ කියන්නේ අද මැයි 15 වෙනිදා එතකොට 2025 පස්වෙනි මාසේ 15 වෙනිදා තමයි අද. එතකොට මේ තියෙන්නේ අද දවසේ දීපු පළවෙනි සිග්නල් එක අපි බලමු. මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න. එතකොට මම මේ සිග්නල් එක manage profit කරගන්න කියලා තියෙනවා. ඒ කියන්නේ කැමති නම් ඔයාලා ට්‍රේඩ් එක ගලව ගන්න පුළුවන්. නැත්තම් ඔයාලා ට්‍රේඩ් එක break even කරලා අල්ලන් ඉන්න පුළුවන්. හරි. අපි මේ විදිහට බැලුවට පස්සේ එතකොට අනිවාර්යයෙන්ම manage profit කිව්වට පස්සේ අනිවාර්යෙන් ඔයාලා trade එක break even කරගන්න ඕනේ. හරි. එතකොට අද දවසේ පළවෙනි signal එක තමයි. එතකොට manage profit කරගන්න කිව්වට පස්සේ තව ටිකක් buy වෙලා ඉවර වෙලා අපි දීපු signal එක break even done වෙලා තියෙනවා. එතකොට ඔයා manage profit කිව්ව අවස්ථාවෙන් ඔයාගේ trade එක ගලව ගත්තා නම් එතකොට ඔයාට pip 30කට වැඩිය ලාභයක්. ඒ කියන්නේ pip 30ක් කියන්නේ ඩොලර් 3කටත් වැඩි ලාභයක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි manage profit කරගන්න කියන අවස්ථාවේ. හරි. ඔන්න අද දවසේ දීපු දෙවෙනියට දීපු සිග්නල් එක. ඔන්න අද දවසේ දීපු දෙවෙනියට දීපු සිග්නල් එක. අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න මේකෙත් මම කියලා තියෙනවා 31යි 31 මේ 3127 පෙන්න ගමන් manage profit කරගන්න කියලා. එතකොට ඔයාලට පුළුවන් මේ අවස්ථාවේදී එක්කෝ ට්‍රේඩ් එක මැනුවලි ක්ලෝස් කරගන්න පුළුවන් ඔයාට ඕයි නම් නැත්නම් ඔයාට ට්‍රේඩ් එක බ්‍රේක් ඉවෙන් කරලා ඉවර වෙලා ට්‍රේඩ් එක අල්ලන් ඉන්න පුළුවන්. හරි. අපි බලමු මේ අද දවසේ දෙවෙනියට දීපු සිග්නල් එක මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න අද දවසේ දෙවෙනියට දීපු සිග්නල් එක TP එක හිට් වෙලා තිනවා pip 50කට වැඩි. pip 50ක් කියන්නේ ඩොලර් 5ක්. pip 50ක් සමානයි ඩොලර් 5ක්. එතකොට මේ සිග්නල් එකෙන් ඔයාට ඩොලර් 5කටත් වැඩිය ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. හරි. අපි ඔන්න අද දවසේ දීපු තුන්වෙනියට දීපු සිග්නල් එක බලමු. ඒකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න අද දවසේ දීපු තුන්වෙනියට දීපු සිග්නල් එක SL හිට් වෙලා තියෙනවා. එතකොට අද දවසේ දීපු සිග්නල් එක ඔන්න අද දවසේ එක සිග්නල් එකක් SL හිට් වුණා. හරි. අපි බලමු තා ටිකක් පල්ලෙහාට ගිහිල්ලා ඔන්න අද දවසේ දීපු හතරවෙනියට දීපු සිග්නල් එක මේක තමයි හතරවෙනියට දීපු සිග්නල් එක. ඒ කියන්නේ රිකවර් සිග්නල් එකක් ඒක. අපි බලමු පල්ලෙහාට ගිහිල්ලා ඔන්න අපෙන් උන ලොස්ට් එකට හරියන්න ඔන්න හතරවෙනියට දීපු සිග්නල් එක ඔන්න TP එක හිට්ලා තියෙනවා pip 50කට වැඩිය. pip 50ක් සමානයි ඩොලර් 5ක්. එතකොට අපෙන් උන ලොස්ට් එකටත් වැඩියෙන් ප්‍රොෆිට් එකක් ඔයාට ඇවිල්ලා තියෙනවා. හරි. අපි තව ටිකක් පල්ලෙහාට යන්. මේ තියෙන්නේ උන ප්‍රොෆිට් එක ඔන්න ඒ විදිහට අපි බලමු තා ටිකක් පල්ලෙහාට ගිහිල්ලා ඔන්න අද දවසේ පස්වෙනියට දීපු සිග්නල් එක මේක. අද දවසේ පස්වෙනියට දීපු සිග්නල් එක අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඒකත් අපි කියලා තියෙනවා manage profit කරගන්න කියලා. ඔන්න මෙන්න මේ අවස්ථාවේ manage profit කරගන්න කියලා තියෙනවා. එතකොට ඒක අපි කියලා තියෙන 31යි
45 කියන්නේ 3145 මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා තියෙනවා. එතකොට මාකට් එක බයි වෙලා තියෙනවා 31යි 3 ඒ කියන්නේ 3145යි මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ 64ට යනකම් බයි වෙලා තියෙනවා. හරි. එතකොට ඒ අවස්ථාවේ ට්‍රේඩ් එක ගලව ගත්තා නම් එයාට පිප් 20කටත් වැඩිය ලාභයක් තියෙන. ඒ කියන්නේ ඩොලර් 2කටත් වැඩිය ලාභයක් තියෙනවා. ඩොලර් 2ක් කියන්නේ අද ගත්තට පස්සේ 640ක විතර ප්‍රොෆිට් එකක්. ඒ කියන්නේ රුපියල් 640ක්. ඒ කියන්නේ ඩොලර් 2ක් කියන්නේ ඩොලර් එකක් කියන්නේ 320යි. එතකොට දෙකක් කියන්නේ 640යි. ඔන්න මෙන්න මේ අවස්ථාවෙද්දී මෙන්න මේ කියන්නේ මැනේජ් ප්‍රොෆිට් කියන අවස්ථාවෙද්දී ඔයාගේ ට්‍රේඩ් එක ඩොලර් 2කටත් වැඩිය ප්‍රොෆිට් වෙලා තියෙනවා. හරි. ඔන්න අපි බලමු අපි අද දවසේ තිබ්බ 6 වෙනි සිග්නල් එක මේක. එතකොට මේක තමයි අද දවසේ තිබ්බ 6 වෙනි සිග්නල් එක. අපි බලමු ඔන්න මෙන්න මේකත් අපි මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා දින අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට අද දවසේ 6 වෙනි සිග්නල් එකක් අපි කියලා තියෙනවා මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා. එතකොට මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියන අවස්ථාවේදී පිප් 30කටත් වැඩිය බයි වෙලා තිබ්බේ දීපු සිග්නල් එක පිප් 30කටත් වැඩිය. කියන්නේ ලෙවල් වලින් ඇක්ටිව් වෙලා පිප් 30කටත් වැඩිය උඩට බයි වෙලා තිබේ. එතකොට අපි සාමාන්‍යයෙන් TP එක දෙන්නේ පිප් 50න් වගේ. පිප් 50න් වගේ තමයි TP එක දෙන්නේ. ඒක නිසා අපි පිප් 30ක් පිප් 20ක් වැඩිය පිප් 20ක් විතර රන් වෙද්දී අපි යාට කියනවා ට්‍රේඩ් එක බ්‍රේක් වෙන් කරගන්න කියලා. එතකොට බ්‍රේක් වෙන් හෝ මැනේජ් ප්‍රොෆිට්. ඒ කියන්නේ මැනේජ් ප්‍රොෆිට් කියන එකේ තේරුම තමයි එක්ක ඔයා බ්‍රේක් වෙන් කරගන්න ඕනේ නැත්නම් ඔයා ට්‍රේඩ් එක ගලව ගන්න ඕනේ. හරිද? එතකොට ඔයා බ්‍රේක් වෙන් කරගත්තට පස්සේ ඔයාට කවදාවත් ලොස් එකක් වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට ඒ කියන්නේ දැන් ඔයා මෙතනින් මෙන්න මේ කියන අවස්ථාවේදී ඔයා ට්‍රේඩ් එක දාලා තියෙනවා නම් දැන් ඔයාගේ SL එකේ තියෙන මෙන්න මේ හරිය. ඒ කියන්නේ මේක බයි සිග්නල් බයි මේ ට්‍රේඩ් එකක් කියලා හිතන්නකෝ මේක. එතකොට බයි ට්‍රේඩ් එකක්. එතකොට ඔයාගේ SL එකේ තියෙන මේ හරිය ඔයාගේ TP එකේ තියෙන මෙන්න මේ හරිය. හරිද? එතකොට බ්‍රේක් වෙන් කරනවා කියන්නේ මෙන්න මෙතන තියෙන SL එක. මෙන්න මේ තියෙන SL එක මේ මෙතන මේ දාපු ට්‍රේඩ් එකට වැඩිය උඩට ගන්නවා. මෙන්න මේ හැරියට වගේ ගන්න එකට තමයි කියන්නේ ළඟම 0.5ක් විතර තියලා SL එක උඩට ගන්නවා. ඒ කියන්නේ SL ආයෙ මොඩිෆයි ගිහිල්ලා SL එක ට්‍රේඩ් එකට වැඩිය උඩට ගන්න එකට තමයි බ්‍රේක් ඉවන් කරගන්නවා කියලා කියන්නේ. හරි. එතකොට අපි අද දවසේ 6 වෙනිදාට දීපු සිග්නල් එක පිප් 30කට වැඩිය රනින් ප්‍රොෆිට් වෙලා. ඒ කියන්නේ මැනේජ් ප්‍රොෆිට් කරගන්න කිව්වටත් පස්සේ මැනේජ් ප්‍රොෆිට් කරගන්න කිව්වට පස්සේ තවත් බයි වෙලා ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් ඩන් වෙලා තියෙනවා. හරිද? එතකොට 6 වෙනි සිග්නල් එක ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් ඩන් වෙලා තියෙනවා. ඊට පස්සේ ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් ඩන් වෙලා TP එක හිට් වෙලා තියෙනවා. TP 1 2 3 මේ විදිහට හිට් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ අද දවසේ 6 වෙනිදාට දීපු සිග්නල් එක. මේ තියෙන්නේ මම නම් බ්‍රේක් ඉවන් කරේ නැහැ. මොකද මට ඒක ෂුවර් සිග්නල් එකක් නිසා. එතකොට මගේ ට්‍රේඩ් ගැලවුන්නේ නැහැ. ඒක නිසා මට පෙන්වන්න පුළුවන් ඔයාලට දාගත්ත ට්‍රේඩ් එක. එතකොට මෙන්න මේ විදිහට තමයි. එතකොට අද දවසේ 6 වෙනි සිග්නල් එක බ්‍රේක් ඉවන් ඩන් වෙලා BE ඩන් වෙලා ඉවර වෙලා මාකට් එක ආය පයි වෙලා තියෙනවා. හරි. ඔන්න ඒ විදිහට තමයි අද දවසේ අපේ සිග්නල් ගෲප් එකේ වෙලා තියෙන. එතකොට අද දවසේ අපේ එක SL එකයි හිට් උනේ. එතකොට අපි අද දවසේ සිග්නල් 6ක් දීලා තිනවා. එතකොට සිග්නල් 6න් SL එකයි එතකොට එක SL එකයි හිට් වෙලා තියෙන්නේ. එතකොට පහක්ම TPN ඒ කියන්නේ ප්‍රොෆිට් පිට තමයි ඉතුරු ට්‍රේඩ් පහම ගැලවිලා තියෙන්නේ. කාටවත් එතකොට අද ලොස් එකක් නැහැ. එතකොට මොකද අපි TP හිට් වෙච්ච ඒවා තියෙනවා. මැනේජ් ප්‍රොෆිට් කරගත්ත සිග්නල් තියෙනවා. එතකොට බ්‍රේක් ඉවන් ඩන් වෙච්ච සිග්නලුත් තියෙනවා. හරිද? ඒ කියන්නේ බ්‍රේක් ඉවන් ඩන් වෙන්නේ ඔයා මැනේජ් ප්‍රොෆිට් කරගන්න අවස්ථාව නෙවෙයි. ඒ කියන්නේ ඔයා ට්‍රේඩ් එක මැනේජ් ප්‍රොෆිට් කරගන්න ඒ කියන්නේ මම ඔයාලට සිග්නල් එක දීලා සිග්නල් එක
මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියනකොට ඔයා ට්‍රේඩ් එක ඒ කියන්නේ ඔයා දාපු ට්‍රේඩ් එක එතනින් ගලව ගත්තොත් ඔයාට ප්‍රොෆිට් එක ඉතුරු වෙනවා. හැබැයි ඔයා බ්‍රේක් එකන් කරලා අල්ලන් හිටියොත් ඔයාගේ TP එක හිට වුණොත් හොඳයි. නැත්තම් ට්‍රේඩ් එක ආය දාපු තැනින්ම පොඩි ප්‍රොෆිට් එකක් තියන ඔයාගේ ට්‍රේඩ් එක ගැලවිලා යනවා. හරි. මෙන්න මේ විදිහට තමයි 2025 මාර්තු 2025 මාර්තු 15 වෙනිදා අපේ සිග්නල් ගෲප් එකේ වෙලා තියෙන්නේ. ඔයාලා තවමත් අපේ සිග්නල් ගෲප් එකේ නැත්නම් ඔයාලට පුළුවන් අපිට WhatsApp මැසේජ් එකක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මෙන්න මේක තමයි මගේ නම්බර එක. 076යි 385යි 92යි 72 කියන නම්බර එකට WhatsApp මැසේජ් එකක් දැම්මොත් ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික ඉදිරියට කරගෙන යන්න. හරි. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. මීට කලින් වීඩියෝ ටිකක් දාන්න බැරුණා, පොඩ්ඩක් බිසි වුණා. නැත්තම් මීට කලින් දාපු සිග්නලු TP හිට් තමයි මේ සේරම. ඒ කියන්නේ මේ ඊයේ දාපු සිග්නල් ටික මැයි 14. එතකොට මෙන්න මේ විදිහට අපි දාපු සිග්නල් සේරම TP හිට් වෙලා තියෙනවා. මෙන්න මේ ආකාරයට. එතකොට මේ දවස් ටික අපි සිග්නල් දෙනවා. දවසට සිග්නල් 5කට වැඩිය නම් අනිවාර්යයෙන්ම දෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ මම දෙන සිග්නල් ටිකට ට්‍රේඩ් ටික දාගෙන යන එක විතරයි, වෙන මුකුත් කරන්න අවශ්‍ය නැහැ. මම ඔයාලට කරන්න ඕනේ හැමදේම මැසේජ් එකක් දානවා. එතකොට හැමෝම ඔන්න හෙට දවසේ අපි ගෲප් කෝල් එකක් ගන්නවා. එතකොට හැමෝටම එන්න පුළුවන් මේ ගෲප් කෝල් එකට. ඇවිල්ලි ඉවරලා ඔයාලට තියෙන ප්‍රශ්න ගැන ප්‍රශ්න ඕනි එකක් මගෙන් අහලා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර මගෙන් ගන්න පුළුවන්. හරි. එහෙනම් අදට වීඩියෝ එක නවත්වනවා. හැමෝටම ජය වේවා.